ඊ අපි වීඩියෝ එකක් දාලා තිබ්බා ක්ලෝන ගැන අඳුන ගන්න මේ ක්ලෝන් එක මොකක්ද කියලා. මේ ක්ලෝන් එක අපි ගත්තොත් එහෙම මේක තමයි H158. H158 කියන්නේ හුලන්දාව. හුලන්දාව ක්ලෝන් එක. මේක ඇවිල්ලා ලංකාවේ තියෙන විශේෂිතම ක්ලෝන් එකක්. මේක මගේ ස්ටේට් එකේ මවුෂාක උද්‍යානයේ තියෙන හොඳම ක්ලෝන් එකක්. අපි මේකෙන් සාමාන්‍යයෙන් හිටවලා තියෙනවා හුලන්දාව H158. මේකේ හිටවලා තියෙන ප්‍රමාණය ගත්තොත් එහෙනම් මම අක්කර 10ක් විතර මේකෙන් හිටවලා තියෙනවා. හැබැයි අද වෙනකන් මේ අක්කර 10න් සාමාන්‍යයෙන් ගස් 20ක්වත් මැරලා නැති සයිස් එක. අවුරුදු 20ක් විතර පරණයි. අපි මේ පඳුර ගත්තොත් මේ තනි පඳුරක්. මේ තනි පඳුරක් බලන්න සාමාන්‍යයෙන් අඩි 4ක් විතර පළලයි. කොච්චර දුරට විහිදිලා තියෙනවද? මේකේ කොළ සාමාන්‍යයෙන් ටිකක් මේකේ දළු පොඩ්ඩක් පොඩි මේක නිකන් අර පොඩි සයිස් එකේ එන්නේ. හැබැයි මේකෙන් එන ප්‍රමාණය ගත්තොත් එහෙම සෑහෙන ලොකු ප්‍රමාණයක්. මේක හොඳ ක්ලෝන් එකක්. සාමාන්‍යයෙන් පෝර නැතුව වුණත් මේක සෑහෙන කාලයක් දුවන්න පුළුවන් මේ ක්ලෝන් එක. මේකේ දළු ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් අනිත් ගස් හා සමානව අනිත් ක්ලෝන හා සමානව සෑහෙන දළු ප්‍රමාණයක් මේකේ දෙනවා. ඉතින් මේ දෙන ප්‍රමාණයත් එක්ක ගත්තාම මේකට කිසිම ලෙඩක් මම හිතන්නේ මම දැනුවත්ව ගොඩක් මේක ගොඩක් අඩුයි. මේක අපි ෆ්‍රේම් එක ගත්තොත් එහෙම මේකේ ෆ්‍රේම් එකේ සෑහෙන විහිදිච්ච ෆ්‍රේම් එකක් ඇවිල්ලා තියෙනවා මේ ෆ්‍රේම් එක ගත්තොත් එහෙම ෂොටෝර් බෝර් එතනින් ගියාම ටැන්කර්ස් රෝමියෝ ගොඩක් අඩුයි. ඒකින්ද මේ වගේ ස්ප්‍රේට් ක්ලෝන් අපි සාමාන්‍යයෙන් ස්ප්‍රේට් ක්ලෝන් කියලා කියන එක ගොඩක් මිනිස්සුන්ට අපිට ප්‍රචලිත වෙනවා අඩුයි. ස්ප්‍රේට් ක්ලෝන් ගත්තොත් එහෙම මේ හුලන්දාව ක්ලෝන් එක. ඊට පස්සේ සිරි කඳුර. එතනින් ගියාම කරපිංච KPN එක. KENN එක. එතනින් ගියාම නීලගම. ඊට පස්සේ DT1 බේට්‍රන්ස් ඒ වගේ එක එක වතු වලින් නිර්මාණය කරපු ක්ලෝන්ස් තියෙනවා. අපි TRI එකෙන් නිර්මාණය කරන ක්ලෝන්ස් තියෙනවා. අපේ මේ වතු වල නිර්මාණය කරන ක්ලෝන්ස් තියෙනවා. අපි වතු වල නිර්මාණය කරනවා කියන්නේ අපි මේ වගේ දළු නෙලාගෙන යනකොට අපි දැක්කොත් ලස්සනට හොඳ ගහක් තියෙනවා. ඒකේ අනිත් ගස් වලට වැඩිය සෑහෙන දළු ප්‍රමාණයක් දෙනවා. එතකොට අපි නිර්දේශ කරනවා මොකද්ද මේ ක්ලෝන් එක කියලා. මේ දැන්ට මේ දවස්වල නෙමෙයි අපි කියන්නේ මේක සාමාන්‍යයෙන් අපි කරන ක්‍රමවේදය. ඒ ක්ලෝන් එකත් එක්ක ඒකේ හොඳට දළු දෙනවා. ඒ ක්ලෝන් එකත් එක්ක අපි ගන්නවා හොඳ මූල පද්ධතියක්. ඒ කියන්නේ ශක්තිමත් ෆ්‍රේම් එකක් තියෙන ගහක්. අපි ගත්තොත් 2025 2027 හොඳ ෆ්‍රේම් එකක් හොඳ ශක්තිමත් ගහක්. එතකොට අපි කරන්නේ ඒ ගස් දෙක ගැවෙන්න අරලා ඒකෙන් ඇට ගන්නවා. ඇට අරගෙන ඒව මේ තේ තියෙන ප්‍රදේශය නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම මේ පැත්තෙන් ගත්තොත් අපි හවුපේ ස්ටේට් රබර් ස්ටේට් එකක අපි සීඩ් ගාඩන් එකක් කරනවා. ඒතකොට සීඩ් ගාඩන් එක කරන්න වෙන්නේ තේ ගස් වලින් මල් වලින් පරාගණය ඇවිල්ලා වැටෙන්නේ නැති ඒරියා තෝරගන්න ඕනේ. එතකොට ඒ ඒරියා එකට අපිට පොලිනේෂන් එක කියන්නේ පරාගණය නියමයකට සිදු කරන්න පුළුවන්. නැත්නම් වෙන එකකින් ඇවිල්ලා ඒකට වුණොත් අපේ ක්ලෝන් එක මික්ස් වෙනවා. මික්ස් වෙන්නේ නැති වෙන තමයි මේක කරන්නේ. ඒකෙන් අපිට මල් ආවට පස්සේ අපි වෙනම ක්ලෝන් දෙක හිටවනවා. ඈතින් හිටවන්නේ. හිටවලා ඉවරලා අපි දළු වැඩි ගහේ මල් ආවට පස්සේ ඒකේ පරාගයි අර මූල පද්ධති හොඳට තියෙන ගහේ පරාගයි එකට දාලා එකට පරාග මික්ස් කරලා අපි වෙනම ක්ලෝන් එකක් හදනවා. ඒ කියන්නේ වෙනම ඇට හදනවා. ඒක අපි පොලිතීන් වලින් ආවරණය කරනවා. පිටින් ඇවිල්ලා ආයි තව පාරක් පොලිනේෂන් වෙන්නේ නැති වෙනවා ලකන. ඒ එන ඇට අරගෙන අපි ඒක හිටවනවා. ඒක හිටවලා ඉවරලා ඒකෙන් එන අතු වලින් ගන්න ක්ලෝන් තමයි මේ ස්ප්‍රේට් ක්ලෝන් අපි හදන විදිහ. එතකොට ඒ ස්ප්‍රේට් ක්ලෝන් එකක් අපි හැදුවට පස්සේ ඒක සෑහෙන කාලයක් අපි පරීක්ෂණ මට්ටමේ තියාගෙන ඉඳලා එතකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් මේක සෑහෙන සාර්ථක ක්ලෝන් එකක් කියලා. ඒ වගේ සාර්ථක වෙච්ච ක්ලෝන්ස් තියෙනවා. අපි ගත්තොත් TRI දැන් ගත්තොත් එහෙම 20 කාණ්ඩේ ඒවා ගොඩාක් ගිහිලා තියෙනවා. 20 23 එහෙම හිටවන්නත් නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඒක හිටවල වැඩකුත් නැහැ. 20 26ත් වැඩක් නැහැ. ඒවා ජෙනරේෂන් ගිහිල්ලා. ඉතින් ඒ වගේ ගියේ ඒවා ඊට පස්සේ 30 කාණ්ඩය ආවා. 30 කාණ්ඩේ සමහර ඒවා හොඳයි. සමහර ඒවා 30 55 වගේ හොඳයි. සමහර ඒවා අමාරුයි ගන්න. හැබැයි 4 සීරීස් වල නම් ටිකක් හොඳයි. දැන් අලුතෙන් 50 30 ඇවිල්ලා තියෙනවා. ඒවා සමහර ඒවා සමහර කාල අවශ්‍යයි. ඒ කියන්නේ අපිට ඇත්තටම රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න සෑහෙන කාලයක් ඕනේ. අපි ඒවෙන් අවුරුදු 5ක් 10ක් ගියාට පස්සේ තමයි අපිට 5ක්වත් අඩුම ගානේ අපිට තියෙන්න ඕනේ දළු කඩලා දළු වල තත්ත්වේ, ලෙඩ රෝග වල තත්ත්වේ ඒවත් එක තමයි හරිය නිර්දේශයක් දෙන්න ඕනේ. හැබැයි මේ ස්ටේට් ක්ලෝන් ගත්තට පස්සේ ස්ටේට් ක්ලෝන් වල සෑහෙන කාලයක් ගිහිලා තියෙනවා. මෙතන ගත්තොත් මගේ මෞෂාක අපි මේ වත්තේ මෞෂාක උද්‍යානයක් තියෙනවා. ඒ කියන්නේ මද බුෂස් ඒරියා එකක් අපේ තවන්ට ගන්න.
මෙතන තියෙන සාමාන්‍යයෙන් අපි හිතවපු ඒවා ක්ලෝන්ස් 200ක් විතර. ලංකාවේ තියෙන ක්ලෝන්ස් මෞෂාක වර්ග 150කට වැඩි තියෙනවා. ඉතින් ඒ හැම එකම තත්ත්ව අපි විශ්ලේෂණය කරනවා. අපි තවාන් වලට දාන්නේ සාමාන්‍යයෙන් අපිට හොඳටම ගැලපෙන ක්ලෝන්ස්. ඉතින් ඒ ක්ලෝන්ස් වලින් අපිට යන්න පුළුවන් ගලු. සාමාන්‍යයෙන් මේකේ දැනුවත් වෙලා ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. 75ක් විතර දැනුවත් නැහැ. ඉතින් ඒ දැනුවත් නැති කට්ටියට දැනුමක් ලබා දෙන්නයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ස්ටේට් ක්ලෝන් කියන්නේ සාමාන්‍යයෙන් හොඳයි. ඒවා දැනුවත් වෙලා ඒවා පැල ගන්න පුළුවන් තැන් වලින් පැල ගන්න. ඊට අමතරව මේ ක්ලෝන්ස් ඔයගොල්ලෝ භාවිතා කරන්න. අපි හැමදාම 20යි 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 22 23 ඒ ක්ලෝන්ස් වලටම යන්න එපා. ඊට එහා ක්ලෝන්ස් වලට යන්න. එතකොට අලුත් ක්ලෝන් වලින් අලුත් දෙයක් නිර්මාණය කළා ලස්සන තේ වගාවක් හදාගන්න පුළුවන්. මේවා දළු ගත්තොත් එහෙම හැම තැනම දළු වෙනවා. අපි සාමාන්‍ය සමහර කට්ටිය කියනවා මේ පඳුරු නෑ, පඳුරු යන්නේ නෑ. බලන්න මේ පඳුර විහිදිලා තියෙනවා. අපිට සාමාන්‍යයෙන් පඳුරක් කියන්නේ පාළු පැල හිටවන්න අවශ්‍ය වෙන්නේ නැති සයිස් එකකට පඳුර විහිදව ගන්න පුළුවන්. ඒ තත්ත්වයට ගෙනියන්න. ඒ තත්ත්වයට ගෙනියන්න පුළුවන් හොඳට විහිදෙන ක්ලෝන්ස් තියෙනවා. ඒ පාළු හිටවන්න හොඳ ක්ලෝන්ස් තියෙනවා. ඒ පාළු හිටවනකොට සමහර ඒවට හරියන්නේ නැති ක්ලෝන්ස් තියෙනවා. ඒවා දාන්න එපා. හොඳ ක්ලෝන්ස් වලින් යන්න. ඉතින් මට අද මේකයි කියාගන්න අවශ්‍ය වුණේ. මේ ඇවිල්ලා උලන්දාව H158 අහපු ප්‍රශ්නෙට දෙන්නෙක් විතර උත්තර දීලා තිබ්බා. ඒගොල්ලෝ හොඳ ගොඩක් දැනුවත්. මම ඒගොල්ලන්ට බොහොම ස්තුතියි. ඒ උත්තර දීපු කට්ටියට. අනිත් කට්ටියට දැනුවත් වෙන්න. අපි ඊළඟ දවසේ මේ වගේ තව අලුත් ක්ලෝන් එකක් එක්ක හමු වෙමු. බොහොම ස්තුතියි.